ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ටිකක් කලින් ගෙදර ආවා. මොකද හෙට මගේ නිමාඩු දවස. ඉතින් ගෙදර එන ගමන් උයන්න ඕන බඩු ටිකකුත් ගත්තා. මට ටිකක් සනීප නෑ මේ දවස්වල. මොකද මෙහි වෙදර් එක චේන්ජ් වෙන නිසා ගොඩක් අය අසනීපෙන් ඉන්නේ. මේ වෙනකොට මං උදේට දවල්ට මුකුත්ම කෑවේ නැහැ. අසනීප තත්ත්වය නිසා කන්න ලොකුවට පිරියකුත් නැහැ. ඉතින් මිදි ටිකක් ගත්තා. ඒක ඇඹුල් රසයි පැණි රසයි දෙකම තියෙන නිසා කන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් මේ ටික තමයි මම උදේට දවල්ට දෙකටම හරියන්න කෑවේ. කලින් ගෙදර ආපු නිසා ඒ වගේම තමයි අසනීපත් නිසා මම ටිකක් නිදාගත්තා. හරිම කලාතුරකින් තමයි මට මේ විදිහට නිදාගන්න හිතෙන්නේ. ඉතින් නිදාගෙන නැගිට්ටහම හොඳ චායි එකක් බොන්න ඕනේ කියලා හිතුණා. මම ළඟ කඩේකින් චායි එකකුත් ඕඩර් කරලා රෝස් දෙකකුත් ඕඩර් කරගත්තා. ඉතින් මම හවස තේ එකක් මේ විදිහට බිව්වා. අද දවසටම මම හරියට මුකුත් කෑවෙත් නැති නිසා රෑට බෙහෙත් ටිකක් බොන්නත් ඕන නිසා කන්න පුළුවන් එකම දේ තමයි මේ හදාගන්නේ. ඉතින් මේ වෙලාවට තමයි හිතෙන්නේ ගෙදර හිටියානම් කොච්චර හොඳද කියලා. මොකද මගේ අත්තම්මා මට උණ හැදුනහම මේ විදිහට හොඳ තක්කාලි දාපු කට්ට සම්බෝලයක් එක්ක උණු බත් පිඟානක් බෙදලා දෙනවා. ඇත්තටම මේ වගේ අසනීප වෙලාවට ඒක විතරයි මට කන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ විදිහට රෑට හදාගෙන බත් ටිකක් කෑවා. කට්ට සම්බෝලෙත් එක්ක බත් ටික කාපු මම හොඳ උණු තේ එකක් හදාගත්තා. මේ ඉතින් පහුවෙනිදා උදේ මගේ නිමාඩු දවස. මට අසනීප වුණත් මොනවා වුණත් මම උදෙන්ම නැගිටිනවා. ඒක මම පුරුදු වෙලා ඉන්න විදිහ. මම හිතුවා උදෙන්ම නැගිටලා කෑම ටිකක් හදාගන්න ඕනේ කියලා. කෑම ටික හදන ගමන් අපි ටිකක් කතා කරමු. ඔයාලගෙන් මම මෙහෙම දෙයක් ඇහුවොත් මිනිස්සු ගැන ඔයාලා මොනවද හිතන්නේ? මිනිස්සු ගැන ඔයාලා මොනවද දන්නේ? අපේ ජීවිතයේ විවිධ මිනිස්සු අපිට හම්බ වෙනවනේ. අපි ඉස්කෝලේ යද්දී, ආයතනයක වැඩ කරද්දී, සමාජයේ වෙන බාහිර ක්‍රියාකාරකම්වලදී අපිට විවිධ මිනිස්සු හම්බ වෙනවා. මේ විදිහට හම්බ වෙන මිනිස්සු හැමෝම එක වගේ කියලාද ඔයාලා හිතන්නේ? නෑ, කොහෙත්ම එහෙම වෙන්නේ නෑ. මේ හම්බ වෙන මිනිස්සු රූපයෙන් බාහිර පෙනුමෙන් එක එක්කෙනා වෙනස් වගේම තමයි ඇතුළාන්තේනුත් මේ මිනිස්සු ගොඩක් වෙනස්. කතා කරන ගමන් මම මේ කියන්නේ හදන්නේ පොලොස් කරි එකක්. ඉතින් ලංකාවේ වගේ අර ගහෙන් කඩාගෙන හදන පොලොස් වගේ නෙමෙයි මේ පොලොස් කරි එක. හරිම ෂණික විදිහට ටක් ටික් ටුක් ගාලා හදාගන්න පුළුවන් පොලොස් කරි එකක් තමයි මේක. මොකද මේවා ටින් කරපු පොලොස්නේ. මේවා දැනටමත් බාගෙට වගේ කුක් වෙලා තියෙන්නේ. කුක් කරලා තියෙන්නේ. ඉතින් මේකට අර අවශ්‍ය කරන 3-5 ඒ ඔක්කොම අපි වෙන පොලොස් කරි එකක් හදනවා වගේම දාගෙන පොල් කිරියකින් හොඳට උයා ගන්න තියෙන්නේ. ඉතින් රසේ වෙනසක් නෑ කියන්න බෑ. රස වෙනස්. ලංකාවේ අපේ අත්තම්මලා අම්මලා හදන පොලොස් කරි එක තමයි රසම. ඉතින් පොලොස් කෑමේ අර ලොකු ආසාවක් ආවොත් ඒකට පොඩි විසඳුමක් විදිහට මේ වගේ පොලොස් කරි එකක් හදාගන්න පුළුවන්. හරි, දැන් අපි ආපහු යන් අපේ මිනිස්සු පිළිබඳ පාඩමට.
නෑ මම මේවා මේ කියන්නේ මගේ අදහස් විදිහට තමයි මේවා ෂෙයා කරගන්නේ. නැතුව මම මේ කියන දේවල් 100%ක් හරි මම මේ කියන දේ විතරම හරි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් අපි මිනිස්සුනේ මිනිස්සු විදිහට හැමෝටම එකම අදහස් නෙමෙයි තියෙන්නේ. මම අර ඉස්සෙල්ලා කියපු ඕපන් මයින්ඩ් සෙට් එකක් තියෙන මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි. ඒ කියන්නේ අපිට හරිම කලාතුරකින් තමයි මේ වගේ මිනිස්සෙක්ව හම්බ වෙන්නේ. මෙහෙම මිනිස්සෙක්ව අපිට හම්බ වුණාම එයාලත් එක්ක කතා බහ කරන්න, එතකොට බැඳීමක් පවත්වගෙන යන්න හරිම ලේසි. මොකද මෙයාලා හරිම අවබෝධයෙන් තමයි මිනිසුත් එක්ක කතා බහ කරන්නේ, මිනිසුන්ට ඇහුම්කන් දෙන්නේ හරිම අවබෝධයකින්. ඒක නිසා අර අපිට හිත රිදීම්, පසුතැවීම් ගොඩක් අඩුයි මේ වගේ මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී. මේ විදිහට ඕපන් මිනිස්සු ඉද්දී තව කොට්ටාසයක් ඉන්නවා හරිම গুপ্ত මිනිස්සු. කතා කරන දේ නෙමේ හිතේ තියෙන්නේ. මූණෙන් මේ හොඳට ලස්සන හිනාවක් තියෙනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ වෙනමම සිතුවිල්ලක්. මේ වගේ මිනිස්සු හැමතැනම ඉන්නවා. හරිම සුලභයි. අපිට හැම වෙලාවෙම මේ වගේ මිනිස්සුන්ව හම්බ වෙනවා. මෙයාලව ලං කරගත්තා කියලා කියන්නේ හිත රිදීම්, පසුතැවීම් ගොඩක් ලං කරගන්නවා වගේ දෙයක්. ඔන්න ඔය කියන මිනිස්සු දෙකොල්ලට අමතරව තව ඉන්නවා තියරි එකකට ජීවත් වෙන මිනිස්සු. ඒ කියන්නේ එයාලා දෙයක් කියනවා නම් ඒක විතරයි හරි. එයාලා ජීවත් වෙන විදිය තමයි 100%ක්ම හරිම ක්‍රමය කියලා තමයි එයාලා හිතන්නේ. ඇත්තටම බැලුවොත් එහෙම නෙමෙයි. එයාලා ඉන්න විදිහේ අවුලක් තියෙනවා. හැබැයි ඒක අපිට තේරෙනවා, එයාලට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු හරීම සම්ප්‍රදායිකයි. එයාලා හිතනවා එයාලට මාර දැනුමක් තියෙනවා. එයාලා මාර දේවල් ගොඩක් දන්නවා. හැබැයි ඇත්තටම එහෙම නැහැ. පිටින් ඉඳලා බලන කෙනෙක්ට තමයි ඒක තේරෙන්නේ. දැන් මිනිස්සු ගැන පාඩම ඉවරයි. නෑ ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු වර්ග ගොඩාක් ඉන්නවා. අපිට මෙන්න මේ වර්ගය කියලා එකිනෙකට වෙන් කරලා කතා කරන්න බැරි තරමට මිනිස්සු වර්ග ඉන්නවා. ඉතින් ඒවා හරිම අමාරුයි තේරුම් ගන්න. එතකොට අපේ ඔළුවත් ලොකුවට වෙහෙසෙනවා ඒ වගේ දේවල් තේරුම් ගන්න. ඒ දේවල් එක්ක ගැටෙන්න ගියාම ඉතින් හොඳම දේ තමයි අපිම වෙලා අපේ ඔළුව නිදහස් කරගෙන අපේ ජීවන රටාවක් තියෙනවානේ. අපි ජීවත් වෙන්න ආස විදිහක් තියෙනවානේ. අන්න ඒ විදිහට ජීවත් වුණාම ඔය මොන විදිහේ මිනිස්සු හම්බ වුණත් අපිට හරි ලේසි අපේ ගමන ඉස්සරහට යන්න කිසිම කරදරයක්, බාධාවක් නැතුව. දැන් මම කතා ගොඩාක් කිව්වට ඔයාලත් එක්ක කිව්වේ නැහැනේ මොනවද මම මේ හදාගත්තේ කියලා. ඉතින් මම දවල්ට ගන්න තමයි අර විදිහට සුදුබත් හදාගෙන පොලොස් කරි එකක් හදාගත්තා. එතකොට හාල් මැස්සෝ පොල් මැල්ලුමක් හදාගත්තා. කඩල කරි එකක් හදාගත්තා ග්‍රීන් පීස් ටිකක් එකතු කරලා. ඒක මම කෙසල් කොලයක ඔතලා අරන් තිබ්බා දවල් වෙනකොට කන්න. මොකද මගේ තියෙන අසනීපයත් එක්ක මට හිතෙනවා මට එහෙම කන්න ආසාවක් තියෙයි කියලා, පිරියක් තියෙයි කියලා. ඊට පස්සේ මම මේ හදාගන්නේ රුලන් වලින් හරිම රස කෑමක්. මේක මමත් පළවෙනි වතාවට හැදුවේ මගේ යාළුවෙක්ගේ රෙසිපි එකකට. ඇත්තට මේක මාරම රහයි. මම ඉතින් දැන් වෙනකොට වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. උදේට කෑවා, දවල්ට කන්න බත් එකක් කෙසෙල් කොලේ ඔතලා තියාගත්තා. දැන් ඉතින් මම මේ නිදහසෙන් ඉන්න වෙලාව, මොකද කරන්න කිසිම වැඩක් නැහැ. ඔක්කොම වැඩ ටික මම උදේම ඉවර කරගත්තා. ඉතින් වෙනදා වගේම
අදත් වීඩියෝ එක මේ වෙනකම්ම බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආපහු ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්.